ආයිබෝන් මගේ යාළුවනේ. ඔයා මේ එක්වී සිටින්නේ SL ක්‍රිකට් උදේ යන මගේ YouTube channel එක සමගයි. ඉතින් යාළුවනේ මම කරන අලුත්ම වීඩියෝ ඔයාගේ ෆෝන් එක වෙත ගෙන්වා ගන්න නම් මගේ channel එක subscribe කරන ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිකට් වලට ආදරය කරන ඔයාට මම අදත් ගෙනාවා අලුත් වීඩියෝ එකක්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මොකද්ද මේ වීඩියෝ එක කියලා බලන්න. ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟවල ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් ඉනිම් 10 පිළිබඳ විස්තරයක් තමයි මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ. ලොව හොඳම එක්දින ඉනිම් 10 ඉන්දියාවට වැඩි ගෞරවය. එහෙනම් අපි යමු කවුද මේ පිතිකරුවන් කියලා බලන්න. ලෝක ක්‍රිකට් වංශ කතාවේ එක්දින තරගයක වැඩිම ලබාගත් පිතිකරුවා වන්නේ ඉන්දියාවේ රෝහිත් ශර්මා. ඔහු ලකුණු 264ක් ලබාගෙන තියෙනවා. පන්දු 173කට මුහුණ දෙමින් එයට 4 පාරවල් 33ක් සහ 6 පාරවල් 9ක් අන්තර්ගත වුණා. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තමයි මෙම ලකුණු 264 ලබා ගත්තේ 2014 නොවැම්බර් මාස 13 වන දින. ලෝක එක්දින ක්‍රිකට් වංශ කතාවේ එක්දින තරගවලදී ඉනිමකදී දෙවන වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වන්නේ නවසීලන්තයේ සුපිරි පිතිකරුවෙක් වන මාටින් ගප්ටිල්. ඔහු බටහිර ඉන්දියන් කොදිව් කණ්ඩායමට එරෙහිව පන්දු 163කට මුහුණ දෙමින් නොදවී ලකුණු 237ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මෙම දැවැන්ත ඉනිමට 4 පාරවල් 24ක් සහ 6 පාරවල් 11ක් අන්තර්ගත වුණා. ඒ තරගය පැවැත්වුවේ 2015 මාර්තු මාස 21 වන දින නවසීලන්තයේ වෙලින්ටන් ක්‍රීඩාංගණයේදී. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් තුන්වෙනි වැඩිම ලකුණු ලාභියා වන්නේ ඉන්දියාවේ සුපිරි පිතිකරුවෙක් වන විරේන්ද්‍ර සේවාග්. ඔහු බටහිර ඉන්දියන් කොදිව් කණ්ඩායමට එරෙහිව පන්දු 149කට මුහුණ දෙමින් ලකුණු 219 ලබා ගැනීමට සමත් වුණා. මොහුගේ මෙම ඉනිමට 4 පාරවල් 25ක් සහ 6 පාරවල් 7ක් අන්තර්ගත වුණා. මෙම තරගය පැවැත්වුණේ 2011 දෙසැම්බර් මාස 8 වන දින. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් 4 වෙනි ලකුණු ලාභියා වන්නේ සුපිරි පිතිකරුවෙක් වන බටහිර ඉන්දියන් කොදිව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ත්‍රිවේගකාරී පිතිකරුවෙක් වන ක්‍රිස් ග්‍රේල්. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 147කට මුහුණ දෙමින් ලකුණු 215ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මෙම ඉනිමට 4 පාරවල් 10ක් සහ දැවැන්ත 6 පාරවල් 16ක් අන්තර්ගත වුණා. මෙම තරගය පැවැත්වුවේ 2015 පෙබරවාරි 24 වන දින සිම්බාබ්වේ කැන්බරා ක්‍රීඩාංගණයේදී. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් 5 වෙනි ලකුණු ලාභියා වන්නේ පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන ෆක සමාන්. ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 2018 7 වෙනි මාසයේ 20 වන දින බුලවායෝ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පන්දු 156කට මුහුණ දෙමින් ලකුණු නොදවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මෙම ඉනිමට 4 පාරවල් 24ක් සහ දැවැන්ත 6 පාරවල් 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් 6 වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් පිතිකරුවා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංග. ඔහු ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව 2024 පෙබරවාරි 9 වන දින පල්ලෙගැල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පන්දු 139කට මුහුණ දෙමින් නොදවී ලකුණු 210ක් ලබා ගැනීමට මොහු සමත් වනවා. මොහුගේ මෙම ඉනිමට 4 පාරවල් 20ක් සහ 6 පාරවල් 8ක් අන්තර්ගත වෙනවා. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් 7 වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමේ ඉෂාන් ක්‍රිෂාන්. ඔහු පන්දු 131ක් තුලදී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ මෙම ඉනිමට 4 පාරවල් 24ක් සහ දැවැන්ත 6 පාරවල් 10ක් අන්තර්ගත වෙනවා. ඒ 2022 12 වෙනි මාසයේ 10 වන දින චිත්තගෝම් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තමා ඔහු මෙම දස්කම දැක්වුවේ. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් 8 වෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ ඉන්දියන් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙක් වන රෝහිත් ශර්මා. ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව 2013 නොවැම්බර් මාස 2 වන දින පන්දු 158කට මුහුණ දෙමින් ලකුණු 209 ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ මෙම ඉනිමට 4 පාරවල් 12 සහ දැවැන්ත 6 පාරවල් 16කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 9 වෙනි හොඳම ඉනිම සඳහන් වන්නේ ඉන්දියන් කණ්ඩායමේ රෝහිත් ශර්මා හටයි. ඔහු පන්දු 153ක් තුලදී නොදවී ලකුණු 208ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පාරවල් 13ක් සහ දැවැන්ත 6 පාරවල් 12ක් ඔහුගේ ඉනිමට අන්තර්ගත වුණා.
එම දස්කම පෑවේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩෑමට එරෙහිව 2017 12 වෙනි මාසයේ 13 වෙනි දින මොහාලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුලදී. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ 10 වන හොඳම එක්දින ඉනිම වාර්තා කිරීමට සමත් වුණේ ඉන්දියන් කණ්ඩායමේ සුබ්‍රමන් ගිල්. ඔහු පන්දු 149කට මුහුණ දෙමින් ලකුණු 208ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 19ක් සහ දැවැන්ත 6 පහරවල් 9ක් අන්තර්ගත වුණා. ඔහු මෙම දස්කම් පෑවේ නවසීලන්තයේ කණ්ඩායමට එරෙහිව 2023 ජනවාරි 18 වන දින ඉන්දියාවේ හයිඩ්‍රාබාද් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට අද වීඩියෝ එක ගෙනාවේ ලොව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිම් 10 ගැනයි. ඉතින් යාළුවනේ මම කරන අලුත්ම වීඩියෝ ඔයාගේ ෆෝන් එකේ වෙත එසනින් ගෙන්වා ගන්න නම් මගේ channel එක subscribe කරන ලෙස ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ළඟදිම අලුත් වීඩියෝකින් නැවතත් අපි හම්බෙමු. ඉතින් යාළුවනේ ඔයගොල්ලන් සියලු දෙනාටම බොහොම ස්තුතියි.